මම මෙන්න මේකට ආවේ අන්න අතෙන්ට යන්න බලාගෙන. අර තියෙන්නේ. මට එතෙන්ට යන්න ඕනේ. හරි. අපි බලමු. hiking mood on. අපිට යන්න ඕනේ අර මං ඉස්සෙල්ලා පෙන්නුව තැනට. අපි දැන් මේ යනවා. මෙයා හරි කැමති නෑ පයින් යන්න. හරිද? ඔය උනාට යන්නේ අසාගේටවත්. මං කියවන්නේද මෙහි තියෙන්නේ ගොඩක් මේ ගස් ගැන තොරතුරු. මේ තියෙන්නේ කොරස වැල්. කෝදැන් කොරස වැල් මෙන්න මේවා වෙන්නේ නැති කොරස වැල් කියන්නේ. මම දන්නේ නැහැ හරියටම කොරස වැල් කියලා ගහලා තින්නේ. මෙන්න මෙතන. මේ මෙතන තියෙන ගස් වලට හැම එකටම නම් ගහලා තියෙන්නේ. ගොඩ දේවල් වල මොකද අපි දහලත් නැති නම් තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගහේ නම මොකද්ද? බැඳි දෙල්. බැඳි දෙල් ගහක් තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ බැඳි දෙල් මෙන්න මේ වගේ ගස්වල නම් ගහලා තියෙන්නේ. ඔයාලා දන්නේ නැත්තම් ගස් ගැන දැනගන්න ඕන නම් ළමයි වෙහෙම එක්කන් එන්න. මේ තියෙන්නේ කිතුල් ගහක්. මේ තියෙන්නේ කිතුල් ගහක්. කිතුල්. ඔයාලට ඇහෙනවා ඇති කුරුල්ලෝ කෑ ගහන සද්දයක්. හරිද? මේ මොකද මේ පැත්තේ මාරු විදිහටම ගස් තියෙනවානේ. හරියට නිකන් ඔයාලා ගිහින් තියනවාද සිංහරාජ? මං සිංහරාජ ගිහින් නැහැ. මේ සුදුවාර සිංහරාජ ඒ හරියම තියෙන කොහෙද තැන? කන්නෙලියේ. කන්නෙලියේ මම ගිහින් තියෙනවා. මේ මං ආසවත් නෑ මොකද කූඩැල්ලෝ ඉන්නවා. මං ආස නැති සතු జాතියක්. කූඩැල්ලෝ ඉන්නවා. ඒ වුණාට මං ආස නෑ. හැබැයි මං ගිහින් තියෙනවා. එන්නේ හෙත් මෙන්න මේ වගේ. අර ඕගොල්ලන්ට ඈත පේනවද? ජලාශය කියන්නේ අර අපි හිටපු තැන. අපි හිටියේ මෙතන. මේ තියෙන පොඩි දියාගලක් වගේ තියෙනවනේ. අන්න එතන. හයි. හයි කේ. මෙයා මේ පිටිපස්සේ දාගෙන ඉන්නේ මගේ gift එක. මන් දුන්නේ gift එක එයාගේ. ඒක යා බෑග් එකේ දාගෙන පිටිපස්සේ නිකන් සෝරෝ වගේ පේනවා. මහන්සි දාඩියයි මේ අන්න ඩස්බින් එක. අපි කිව්වනේ අපි ගෙනාවා මේ කන්න ඩෝනට් අරන් මේවා. ඒ ටික අපි මේ දාලාවේ නෑ. අපි ඒ ටික අරගෙන ඩස්බින් එක හොය ආවා. ඩෝනට් එක තියන්න. ඕ මේ අපි තව ගෙනාවා මේවා ටික. ඒක දෙන්නේ නා. අනේ හම්බුන්නේ නෑ ඇන්ටි. මේක කන්න ඇන්ටි ඩෝනට් එකක් තියෙනවා. මේක ඇන්ටි කන්න ඩෝනට් එකක් තියෙනවා. දෙන්නට කන්න ගත්තා. මම කන්න ගත්තා. කන්නෝ ඇන්ටි. හරි. යනවා. මේ ඔයාලත් ආවොත් ඔයාලා මෙහෙට එනවා නම් අන්න යාළුවෙක් ඉන්නවා මේ පේනවද කෝ ආරින් ඔයාලත් එනවා නම් ඔයාලා ගේන කුණු තැන් වල දාලා යන්න එපා. මොකද මේක හරිම ලොකුයිනේ. ඒ වුණාට ඉතින් සුද්ධ කරන්න එහෙම හරි අමාරුයි. ස්ටාෆ් එක ඉන්නවා. ඒ වුණාට සුද්ධ කරන්න ඉතින් මිනිසුන්ට හරි අමාරු වෙන. අනිත් එක මේක සංරක්ෂණය කරන්න ඕන තැන. මාරු විදිහට ගස් තියෙනවා. මේ ඒ නිසා එනවා නම් ඔයාලගේ කුණු ටොපි කොලයක්වත් තැන් වල දාන්න එපා. ඒකත් මතක තියාගෙන මෙහෙ ඇවිල්ලා ලස්සන විඳලා ඔයාලගේ රිලැක්ස් එක අරගෙන ඔයාලගේ නිදහසේ ඉඳලා ඔයාලා යන්න. හැබැයි පරිසරය කැත කරන්නේ නැහැ.
මේ තියෙන්නේ මෙහි තියෙන රෝස උයන. මේක තියෙන්නේ උඩටම එන්නේ. උඩටම එන්න තියෙන්නේ. ඔයාලා එනවා නම් එන්න. මෙතන ඔයාලා විශ්වාස කරයිද දන්නේ පුදුම සුවඳයි. මේ මාර ලස්සනයි. මේ සුවඳම සුවඳයි කියන්නේ මන්නම් අර තැඹිලි පාට එක එක පාට වෙනවා. මෙතෙන්ට ආවම මන්න යන්න හිතෙන්නේ නැහැ. මොකද මං ආසම මලක් තමයි රෝස කියන්නේ. මේ ලස්සන ඒවා තියෙන ලස්සන පාටවල්. මේ කහ පාට අනේ මෙතෙන්ට ආවම නම් යන්න හිතෙන්නේ නැහැ. මෙතෙන්ට ආවම මාරම සුවඳයි. මම දන්නේ මේවා ඔයගොල්ලන් ආවට මේවා කඩන්න එහෙම යන්න එපා. මොකද මේවා මේගොල්ලන් අමාරු වෙන්නේ හදන්නේ. මේ ඒ වගේම ඉතින් තව කට්ටිය බලන්නත් තියෙනවානේ. මේ පරිසරයට හානි කරන්න එපා. ආවට මම පෙන්නුවට මේ පුදුම සුවඳයි. අනේ මෙතෙන්ට ඔයාලා එනවා නම් එන්න. මේ ඔයාලා මේ සීතාවකයකට ආවොත් සීතාවක ගාඩන් එකට ආවොත් මේක උඩම තියෙන්නේ මහන්සි තමයි. මහන්සි නොබල උඩටම එන්න. උඩටම ඇවිල්ලා බලන්න. උඩම තමයි මේ රෝස පාත්තිය මේ රෝස උයන තියෙන්නේ. රෝස උයන කියලා තියෙන්නේ. මේ බලන්න ළමයි ලස්සන. මේ බලන්න මේ රෝස මලේ සයිස් එක පේනවද ඔයාලට? අර මෙතෙන්ට නම් මම මේ ගාඩන් එකෙන් ආසම එක තැනක් තමයි මෙතන. රෝස උයන. හරි ලස්සනයි. සුවඳයි. මේ වීඩියෝ එකේ ඔඩියෝ එක මම අයින් කළා. හේතුව ඉස්කෝලේ එකකින් පොඩි ළමයි වගේක් එක්කන් ඇවිල්ලා තිබ්බා. එයාලා සෙල්ලම් කරන සද්දේ, කෑ ගහන සද්දේ ටිකක් වැඩිපුර ඇහෙනවා. ඒ නිසා මම මේකේ වොයිස් ඕවර් එකක් දාන්නම් කියලා හිතුවා. ඔය චතු දැන් කියන්නේ අපි ලොකු වටයක් ගියා. දැන් අපි ඒක ඔයගලන්ට පෙන්නුවා. ඔයාලා ඒක දැක්කා. දැන් අපි එළියට යන්න තමයි හදන්නේ කියලා ඔය කියන්නේ. මේ වෙලාව 3යි කාලට විතර ඇති හවස. අපි මෙතනින් එහාට වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි මේ කතා කර ඔයාලට කී යන්නේ. මෙතනින් පස්සේ අපි එන කොහෙවත් ගියේ නැහැ. මොකද පාක් එකෙන් එන්ඩ් කරනවා කියලා තමයි අපි හිතුවේ වීඩියෝ එක. අපි ගියේ කෙලින්ම ගෙදර. ඔව් වෙලාව 3යි කාලයි. ඔය කියන්නේ ඉතින් අපි දෙන්න මේ දැන් යනවා. වෙන කොහෙවත් යන්නේ කාලා කොහෙට හරි ගිහිල්ලා බඩගිනි අපි කාලා කෙලින්ම ගෙදර යනවා. එතනින් එහාට අපි පාක් එකෙන් එහාට කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ කියලා තමයි ඔය කියන්නේ. චතු දැන් ඔය කියන්නේ මෙහි තියෙනවා කුමාරි ඇල්ලක්. කුමාරි ඇල්ල කියලා තැනක්. අපි දවසක ඒකට එමු. අපි දැන් ඇවිත් තියෙනවා. ඒ දවසක ඇවිල්ලා ඒක ඔයාලටත් පෙන්නන්නම් කියලා තමයි ඔය කියන්නේ. අද ඉතින් මෙයාව ඇවිදින්න එක්කන් ආවා. ඒවා මේවා තමයි කියන්නේ. ඉතින් ඇනිවර්සරි එකට මාව ඇවිදින්න එක්කන් ගියා. ඒ ගමන් ඔයාලටත් වටපිටාව පෙන්නුවා. දැන් හවස් වෙලා දැන් යනවා කියලා තමයි ඔය කියන්නේ. ඉතින් හැඩවැඩ දදා කෑලි දදා කියන්නේ ඒක. ওই වෙලාවේ මේ අර ඈතින් පේනවා ඇති ඔයාලට ඉස්කෝල ළමයි ටිකක් ඇවිල්ලා මේ එයාලා ඉතින් සෙල්ලම් කරනවා. ඉඩ තියෙනවනේ ගොඩක්. එයාලා ට්‍රිප් එකක් වගේ මං හිතන්නේ එක්කගෙන ඇවිල්ලා. ඔයතන මම පෙන්නන්නේ මල් වගේක් තියෙනවා කහ පාට මල් පාත්තියක්. ඒ මල් හරිම ලස්සනයි. ඒ ටික තමයි මම ඔය කියන්නේ. ඔය ටික කියන්නේ මෙහෙ එන්න හැබැයි ඇවිල්ලා පරිසරයේ විනාශ කරන්න එපා. ඔයගොල්ලන්ගේ රිලැක්ස් එක ගන්න පික්නික් විදිහට හැමෝම ගොඩක් අය එනවා. පරිසරය කැත කරන්න එපා කියලා තමයි ඔය මූණ නරක් කරගෙන මම කියන්නේ.
අවුව නිසා පොඩ්ඩක් මූණ නරක් කරගෙන ඉන්නේ ඉතින්. මේ මොකද මේ පරිසරයේ මේ ඔයගලන්ට ගියාම තේරෙයි හරිම ලස්සනයි. පොඩක් බලා ගන්න හරිම අමාරුයි. නිකන් ලොකු නිසා මේ ඔය තියෙන මං කිව්ව මල් ටික. ඔය පෙන්නේ පිටිපස්සෙන් කහ පාටට. ඒ මල් තියෙන්නේ හරියට ප්ලාස්ටික් මල් වගේ. හැබැයි ඇත්ත මල් ප්ලාස්ටික් මල් වගේ තමයි පේන්නේ. ඔය මම පෙන්නන්නේ පරිසරයේ පිටිපස්සට පාක් එක දැක්ක විදිය අපි මේ කියන්නේ ෆොටෝස් ගන්න අයගේ. ඒ කියන්නේ වෙඩින් කපල්ස් වල ෆොටෝග්‍රාෆර්ස් ලාගේ ෆොටෝ ලොකේෂන් එකක් තමයි මේ පාක් එක කියලා ඔය මං ඔයාලට කියන්නේ. මොකද ගොඩාක් මේ පාක් එකේ සිතාවක මේ ගාඩන් එකේ ෆ්‍රී ෂූට් කරනවා, කපල්ස් වෙඩින් ෆොටෝස් ගන්නවා, වෙඩින් ෂූට් කරනවා යාලගේ. මොකද මේ පරිසරය හරිම ලස්සනයි. උදේට එහෙම මේ පරිසරය කියන්නේ අවුව වැටෙන්න කලින් පුදුම ලස්සනක් තියෙන්නේ. පින්න වැටිලා තනකොල්ලට ඔයාලා එනවා නම් ඇවිල්ලා බලන්න. පේනවද දන්නේ මෙන්න මෙතන මාළු ගොඩාක් ඉන්නවා. අද පේන්නේ නැහැ හරියට. අද පේන්නේ නැහැ මෙන්න මෙතන නැත්නම් ලස්සන මාළු ගොඩාක් ඉන්නවා. එහෙනම් අපි අද වීඩියෝ එක එන් කරන්න යන්නේ. මොකද දැන් අපි එළියට යන්නේ. එළියට ගිහිල්ලා දැන් ඔහොම ගෙදර තමයි යන්නේ. වෙන කොහෙවත් යන්නේ නැහැ. මහන්සි ඇනිවර්සරි gift එකක් තියෙනවා. gift එක පිටිපස්සේ සෝරෝ වගේ ඒක තියාගෙන ඇවිද්දා. මේ ඔයාලා එන්ජොයි කරා කියලා හිතනවා අපේ වීඩියෝ එක. අපේ ඇනිවර්සරි vlog එක. එහෙනම් ආයෙත් දවසක සෙට් වෙනකම් බයි. ගිහලා එන්නම්.